මේ ගොවියට පුතුරු 4 දෙනෙක් හිටියා. මේ පුතුරු 4 දෙනා හරිම හත්මැලි. ගොවියා හම්බ කරන දේ කාලා ජීවත් වෙන්නේ. ඉතින් කාලයක් ගත වුණා. ගොවියා ලෙඩ වුණා. පුතුන්ට ජීවත් වෙන්න බැරුව ගියා. Terima kasih. ගොවියා පුතුන් 4 දෙනාට කතා කළා. පුතුන් 4 දෙනාට කිව්වා කුඹුරේ නිදානයක් තියනවා කියලා. කුඹුර කොටුවා. කුඹුරේ නිදානයක් නෑ කියලා ගොවියට කිව්වා. ගොවියා කිව්වා වී වතුරන්න කියලා. වී වතුරුවාම නිදානයක් ලැබේ කියලා කිව්වා. වී වැටුණා. Itu kayak gimana? යාට පස්සේ ගොයන් ඇහුණා. ගොයන් කපලා දිනුවා. පුතුරු 4 දෙනා දල්පත් වුණා. ආත්තගේ ප්‍රධාන එක තමයි කියන්නේ. ඒක තමයි නිදානේ. ඔයාලා අපි මහන්සියෙන් වැඩ